මෙන්න ඊයේ රාත්‍රී පාන්දර අලුයම අපේ රටේ ශ්‍රී ලංකා රථවාහන පොලිසිය අයථා විදිහට දඩ මුදල් අය කර ගැනීමට දඟලන වෑයමක් ගැනයි මම මේ හෙළිදරව් කරන්නේ. මේ වැල්ලවාය පොලිසිය මම කඩිරක ඉස්සර කරලා නිත්‍යානුකූල විදිහට ඉස්සර කරලා වාහනයකට ඉස්සර කරලා ඉද්දී මම තනීරේ ඉස්සර කරා කියලා ඒ අදාළ නිලධාරි මහත්මයා මගේ ලයිසන් එක ඉල්ලනවා. නමුත් මම වීඩියෝ එක පෙන්නවට පස්සේ ඔහුටත් කට උතර නැති වුණා. අනීතික විදිහට මේ රටේ මිනිසුන්ගෙන් දඩ අය කරගන්නා ශ්‍රී ලංකා රථවාහන පොලිසියේ ක්‍රියාකලාපය ගැන හෙළිදරව්වක් කරන්න ඕන හින්දා තමයි මම මේක Facebook දාන්නේ. අදාළ නිලධාරීන්ගේ නම්බර්ස් මම මේකට දාන්නේ නැහැ. මොකද ඒක මගේ ප්‍රතිපත්තිය නොවන හින්දා. ඔන්න බලන්න යාළුවනේ, මෙන්න මේ ලොරි රථය මේක ඉස්සර කරන්න දැන් ඉස්සරහින් එන වාහන මොනවත් නැහැ. නමුත් මම ඉස්සර කරන්න යනවා. නමුත් මම දකිනවා මේ තනි ඉර තියෙනවා මෙතන. මම ඉස්සර කරන්නේ ඕන තරම් අවස්ථාවක් තියෙනවා මට ඉස්සර කරන්නේ නැහැ. ඊට පස්සේ කහ ඉර නැවතත් තනි ඉර. ඊට පස්සේ කඩ ඉර මතුවෙන වෙලාවේ මම නිත්‍යානුකූල විදිහට සිග්නල් දාලා වාහනේ ඉස්සර කරනවා මේකට. මෙහෙම ඉස්සර කරන ඉදිරියට එද්දී ඉස්සරහ යනවා ත්‍රිවිල් එකක් නැවත තියෙනවා තනි ඉර. මම ඒක දාන්න ඉඩ තියෙනවා මම දාන්නේ නැහැ. මේ අදාළ නිලධාරි මහත්තුරු පාර මැදට පැනලා මූණටම ටෝච් එක ගන්න. මේ කොච්චර අමාරුද බලන්න මේ වගේ දෙයක් කරද්දි මිනිස්සුන්ට. ඒ කරන්නේත් කහ ඉරක් උඩ ඉඳලා ඒගොල්ලන් හොඳේ. ඒගොල්ලන් ඒ දේ කරන්නේත් කහ ඉරක් උඩ ඉඳලා. පිටිපස්සෙන් එන මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැහැ පිටිපස්සෙන් එන වාහන වලට. නැවත වතාවක් මේ මිනිසුත් අහු වෙනවා දඩ වලට මේ තැන් වලින් ඕල්ටේක් කර ගියා කියලා. මං ඉතින් පාරේ පුළුවන් තරම් අයින් කළා නවත්ත ගන්නවා. නවත්තගෙන අදාළ නිලධාරියාට කියන දේ මම පැහැදිලි කරන දේ පොඩ්ඩක් අහගන්න.